මම නිකන් මේ වෙලාව ඉන්න එපා. මේක උඹලට ලොකු තැන් ගන්න. මට ලොකු තැන් නෙවෙයි. මම හැම වෙලේම යන්නේ ඉන්න ප්ලේස් එක මල්ලි. වේවා. Good morning Samma. Good morning. කොහොමද මල්ලි? කොහොමද? ලගිරි. සර්ගේ යාළුවා වගේද? Yes, of course my friends මෙයාලා foreign ඉන්නේ. සර්. Bye. සර්. ජෝගි දන්නද මල් කෑල්ල වගේ. මොනා කන්නේ? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කෑල්ල වගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට අඟල්ලෝ ටිකට අපේ වෙන්ස්ඩේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. my favorite. දන්නවනේ. හරි. මං ඉක්මනට අරන් එන්න. එලගිරි. කවුද බං උඹ? දසයා නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? පාණ්ඩු කාබේ. දසියෝ මූ මේසන් බාස් කියද්ද මම මේ සවලක කෑම කියනවානේ. ඒකනේ. අන්න මේස නැති දෙයක් දන්නේ. ඈ? මල් කෑල්ල වගේ නේ. ආතල්නේ. නේ. ප්‍රෑන්ක් එකක් කරමු. රෙකෝඩ් කරා. යපම්මයි. වීඩියෝ කරමු. අයියෝ. කවුද මේ ජෝගි දාන්නේ? කවුද මේ කෑම කෑදුවේ? ඔව් එන්න මේ කෑම කෑදු චෙප් මෙතනට. ප්ලීස් කම්. කවුද මේ කෑම කෑදු චෙප්? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑමක හොඳයි කියන්නේ ඔය එන්න කියන්නේ. කවුද මේ? මේන්න. තමුසෙද මේ කෑම කෑදුවේ? මමනේ සෑම් සර්. උඹත් මොනවද මේ හදලා තියෙන්නේ? මේ කක්මුට්ටෝ. වත පණු. එහෙමද මේ? මෙව කන්න පුළුවන් මිනිස්සු. නෑ. ගමේ ගිහිල්ලා ජෝගි නැතුව බල කියන්න ඕනේ මේ සෑම් අයියා බලව නෙළුම් කුල්ල පෙන්නන්න එකන් ආව කියලා. මොකද කියන්නේ? අනිවාර්යෙන් මම කියනවා. අපි ගාන සෙල්ෆි ගහපල්ලා. ගිහිල්ලා ගමේ පෙන්නපන්. මේ සෑම් අයියා බලව නෙළුම් කුළුනේ එකගෙන ආවයි කියලා. Colombo, you feel like home. In your arms, I'm not alone. Every sunset, every side, you paint your colors in my sky. Colombo, soft and free. මේක තමයි මල්ලි කොළඹ කියන්නේ. මෙහෙ මේ හුළඟ ආයි මේ පෘථිවිය වෙන කොහෙවත් නෑ මල්ලි. මේක ගහන්න පුළුවන් ගේමක් දන්නවද? I love it නැති වෙන්න මල්ලි. මල් කෑල්ල වගේ. මූට පෙරසිටමෝල් දෙපන්. මොකද? දසයෝ. මල් කෑල්ල වගේ අහිංසක අදවත් මල්ලි. homeless peoples. මේ පුළුවන් කමකට නෙමෙයි මල්ලි මෙහෙම අවුයි කරවෙන්නේ මේ මිනිස්සු. 500ක්වත් දෙන්න ඕන මල්ලි. යපන් මල්ලි 500ක් දෙන්න මල්ලි. හලුවා 500ක් දෙන්න. ජෝගි තියෙන මිනිස්සු මේ මල්ලි මල් කෑලි මල්ලි. ඔව් තමයි. මචං දියන් මචං. thank you බසා උදේ පාන්දර බිස්නස් සෙට් කරාද? එන්න බසා. ගෝලෙ පුට කියලා ඉන්නේ. පැක් දාන්න ඕනේ වාහන හොදන්න ඕනේ. එන්ජින් දලවන්න ඕනේ. මේ හැමදේම තනියෙන් කරන්න බෑ. අනික ඉතින් මේ හැමදේම මගේ යටතේ නේ තියෙන්නේ. කාගේ යටතේද? බොස්ගේ යටතේ නේ තියෙන්නේ. ඔයාගේ යටතේ. හැබැයි මේ හැමදේම මට තනියම කරන්න බෑ. ඒක තේරුම් ගන්න ඔයා. පොඩ්ඩක් හිටපන් ඉතින්. දැන් එකෙක් ගන්නවා කියලා කිව්වනේ. කොයි? ගන්නවා වගේ නෙමෙයි උන්ට පඩි ගෙවන්නත් ඕනේ මමනේ.
පොඩ ඉවසලා හිටපන්. දැන් ඌ ආද එනවා කතා චුට්ටින් එයි. හිටපන් පොඩ. ඉවසගෙන. අර නූද අර ඌ දරෙන්නේ. ආ ඌ තමයි. ඌ තමයි. ඌ නම් හදියන්නේ මැද වෙච්ච තැතියක් වගේ. නෑ ඌ හොඳයි. ඌ අරන් බෝ අයින් කළා දාන්න. කවුද? ආව නේද? මුල්ලකුරු එක්ක නම. ඒ විස්තර ටික ඔක්කොම මම කතා කරගෙන තියෙන්නේ. හරිද? ඒ ටික මම දැනගත්තාම ඇති මෙතන. මල්ලි මතකයිනේ කීප ටික? මතකයි. පළවෙනි ජොබ් එකනේ හරියට කරන්න. සර්විස් එකට කවුරු හරි ආවොත් පිළිවෙලට තිතට වැඩේ කරලා දෙන්න. කරන්න මොස් කරන්න. හරිද? දැන් ඉඳගෙන ආවා. මේ සර්විස් එකෙන් පස්සේ අපේ සේවා ස්ටිකරෙත් ගහලවම යවමු. හරි මොස් හරි. ස්ටිකරේ ගහලා. එනේ ගන්න තියපන්. මොකද යකෝ? මං කිව්වේ මේ හැපින්නක් කියලානේ. ඔන්න ඔක තරගෙන ඵලයන් අරේට. මල් එක්කලා ගෙලින් උන්නේ මල්. පුල්. අභ්‍යන්තර උපකරණ වල මට ගන්න බෑනේ. ගා ගන්න. ඒ ඉන්නේ දැන් කිරි ටොයියා වගේ. ඉලාඩියක් ඉන්නවා. ඕන්නම තුට්ටක් හැරෙන්නකෝ. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඉන්න එපා. මොනවා හරි කරන වැඩක් කරන්නත් එපේ. කොහෙද කොයි? කොහෙද ඔයා? කොහෙද ඉන්නේ? මෙහෙට එන්න. මෙහෙම මේ බලලා මේ වාහන වල මොන ප්‍රශ්න තියෙනවද දන්නේ මේ රෝදේ උලන්නේ ගහලා බලන්න මේ ප්‍රශ්නේ මොනවද කියලා නෑ ඉතින් මේ වාහන වල එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් බොසා හැබැයි මේ රෝදේ ප්‍රශ්නයක් නෑ උලන් උඩ තියෙනවනේ යට විතරයි මේ උලන් බැලලා තියෙන මේ රෝදේ ඔයා කතා කරගෙන ඉගෙන ගන්නවා දන්නෙත් නෑ තමුසේව මං අස් කරනවා දැන් අලුතෙන් ගෝලියෙක් ගත්තා ඌ පිළිවෙලට වැඩ කරන් යනවා ඌ හරියට හදාගෙන තමුසේව මං අස් කරලා දානවා එච්චරයි මම කියන්නේ එච්චරයි කතාව මට මගුලක්ද මේ ඕන්න දැන් වැඩ ටික ඉවරයි. ලොකු බොසාට බිලක් ජීවාගෙන මේ යන්නකෝ එහෙනම්. බිල? ඔව්. යන්න. දෙයයන්. කොයි අලුත් එකක් වැඩ කිද? ඉස්තිරි පුගේ. මිනිස්සුන්ට කියන එකක් තේරෙන්නේ නැහැ. දුව මිනිස්සු තමයි. මතක් කරන්න ගියත් ඒක අන්තිමට අපේ කරි පිටින් යන්නේ. නැද්ද මුදලාලි මම කියන්නේ? එයි මම මොකද වෙලා තියෙන්නේ? නෑ මුකුත් වෙලා නෑ. මම නිකන් කිව්වේ මුදලාලට දෙන්න නැති වගුලක් නෑ නේ. මුදලාලි වතුර කෝප්පයක් දෙන්නකො බොන්න. මේ මුදලාලි උණු වතුර කෝප්පයක් ඈ. ඒවා මරුවක් තියෙනවා. මුදලාලි මේ අනේ ඕකටම සීනි යන්දකුත් දාලා දෙන්නකෝ. ප්‍රාදේලා තියෙනවා අප්පා. මේ මුදලාලි අනේ ඕකටම මේ තේ කුඩු චුට්ටක් දාන්නකෝ. උගුරේ අමාරුට හොඳයි කියනනේ එහෙම බොන එක. කපිල උඹට තේ එකක් ඕන නම් කෙලින්ම තේ එකක් ඉල්ල. මට තේ එපා. තේ බොන්න සල්ලි තියෙන්න බෑ. ඒ හින්දා වතුර එකක් කිල්ලුවේ. මනුස්සකමට දෙන්න බැරි නම් දෙන්න බෑ කියන්නේ. දෙන්න. තේ එකක් දෙන්න රුපියල් 100ක් තියෙනවා. පරිප්පු වඩේ කාලා. ඔය පරිප්පු වඩේද? ඔය පරිප්පු වඩේද? උදු වඩේ නේද? බලන්න මුදලාලි මේ උදු වඩේත් දැන් පරිප්පු වඩේ සයිස් නේ. හොයන්න බෑ සම්පූර්ණ පරිප්පු වඩේ කියලා උදු වඩේ කරනවා. උදු වඩේ තමයි ඉලකුත් තියෙන්නේ. මේ ඉතින් උඹලා මේ උදේ මොකද්ද බා?
නෑ මුකුත් නෑ. ඒකට ඕනේ නැති මගුලක් නෑනේ. මුදලාලි ගාන බලන්නකෝ. දැන් මොනවද ගත්තේ? වඩේයි ප්ලේන්ටියයි. කොහෙද වඩේ ප්ලේන්ටියයි? අය අර හොරෙන් ගත්ත වඩේත් එක වඩේ දෙකයි. කවුද හොරෙන් ගත්තේ? මුදලාලි ඉතින් කාප්පීපු දේවල් කියනකන් ඉන්නේ නෑනේ. වඩේයි ප්ලේන්ටියයි වඩේයි. මේ කපිලගේ ඔය කැමරට වීමට වංචාව නෑනේ. ගාන කීයද කියන්නකෝ. ඒ වඩේත් එක 90යි. ඕයි. මෙතන රුපියල් 100ක්ම තියෙනවා. එහෙම කපිල කැම් බීමට වංචා කරන මිනිහ නෙමෙයි. මයියා යන්න. පුදුම කට්ටෙක් නෙමු. ඒ කපිල මේ ඉරිච්ච 100න්නේ දීලා දෙන්නේ. අර ඉතුරු රුපියල් 10ට සෙලෝ ටේප් එක කරන් අලව ගන්න එක ඇත්තේ. මහතුන් අයියා කොල්ලම ගෙදරද? මොනවද ගෙනියන්නේ? මට පරිප්පු දෙන්නේ මොනවද දෙන්නෝ? දෙන්න. මහතුන් අයියා හරි විතරද? ඔව්. ඈ පොතට දාන්නේ. ආ. මේකයි කිරන්නේ. ඈ ඒ මොකටද අයියා? හිරන්නකෝ මේක. හිරන්නකෝ මේක කිව්වා. දෙන්නකෝ දෙන්න. හොරට කිල්ල නේද? ගෑම් 250 කිල්ල ගෑම් 245 දින් බල වැඩ කරන්න එපා මුදලාලි. සරම්කුයි සර්ට්ටුක් කර ඔය වගේ ජරා වැඩ කරන්න. තමයි සෙල්ලම් කරන්න මගේ සල්ලිත් එක්ක දැනගන්නවා. මාළපොඩ දායක සභාවේ උඩම ඉන්න මිනිස්සු. මොනවද බම් මහතුන් අයියා මේ ග්‍රෑම් එකක් දෙකක් එහෙම වෙනවා. මේ තරාදි වලට වර්ධිනවා බම් මහතුන් අයියා. උඹලා අනිත් එක බං මගෙන් ණයට අරගෙන මට ඔහොම ටෝක් කරන්න බෑ මහතුන් අයියා. බැයි නම් මේ පරිප්පු දෙසීමලා තියලා බලයන් මහතුන් අයියා. උඹලත් එක්ක බිස්නස් කරන්න බෑ මහතුන් අයියා. ඒක ග්‍රෑම් එකක් දෙකක් නෑ කමන්නේ ග්‍රෑම් පහක්. අපි මාසේ කාමරක් කන්න ඔය පරිප්පු දෙසීමලායි. ඒක සල්ලි නෙවෙයිද? මොනවා? පරිප්පු දෙසීමලා මාසේ කාමාරක් කන්න? ඕ